අද මම මේ වීඩියෝදී කතා කරන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මෙන්න මේ AI ෆොටෝ එක කොහොමද හදාගන්නේ කියලා අද මේ වීඩියෝදී කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් අද මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ AI ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන subscribe button එකට touch කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා මේ වීඩියෝ like එකකුත් දාගෙන අපි වැඩි කතා නොකර යන් වීඩියෝ එකට. වීඩියෝ එකේ මුලදීත් අපි මේ වැඩේ කරගන්න යූස් කරන්නේ AI tool එකක් කියලා. අපි මේ වැඩේ කරන්නේ ChatGPT එකෙන් තමයි. ඔයාලට පුළුවන් Play Store එකට ගිහලා ChatGPT ඔයාලගේ ෆෝන් එකට download කරගන්න. මම මේ විදිහට ChatGPT මම open කරගන්නවා. හරි ඉතින් ඔයාලට පුළුවන් ChatGPT ඔයාලා පළවෙනි වතාවට open කරා නම් ඔයාලගේ වැඩ කරන Google account එකක් හරි email එකක් හරි දීලා ඔයාලට පුළුවන් ChatGPT app එකට log වෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් plus icon එකක් තියෙනවා. හරි ඉතින් ඔයාලා කරන්න ඕනි මුලින්ම මෙන්න මේ plus icon එක උඩ එකපාරට touch කරගන්න එක. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට camera photos file create image කියලා එකක් තියෙනවා. ඔයාලා මෙතනින් create image කියන එක එකපාරට touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ ඔයාලා ආයෙත් කරන්න ඕනි ආයෙත් plus icon එකට ගිහිල්ලා මෙතනින් තමයි ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න ඕනි. ඒකට ඔයාලට පුළුවන් camera එකෙන් ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. photos වලට ගිහිල්ලා gallery එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට මම gallery එකේ තියෙන ෆොටෝ එකක් මෙතනට මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට දැන් මම ChatGPT app එකට මගේ ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරයි. හරි දැන් අපි කතා කරමු කොහොමද මෙතනට අපි prompt එක අප්ලෝඩ් කරගන්නේ කියලා. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා මගේ WhatsApp channel එකේ link එක. ඔයාලට පුළුවන් මේ link එකෙන් මගේ WhatsApp channel එකට ගිහිල්ලා මගේ WhatsApp channel එකත් follow කරලා ඒකේ දාලා තියෙනවා මෙන්න මේ new trend කියලා මෙන්න මේ ෆොටෝ එකේ prompt එක. ඔයාලට පුළුවන් එන්නේ prompt එක copy කරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට paste කරගන්න. ඒක paste කරගත්තට පස්සේ මෙන්න මේ 2004 කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ birthday එක මෙතනට අප්ලෝඩ් කරගන්න prompt එක edit කරලා. ඒක edit කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ prompt එකේ size එක මදි නම් ඔයාලට පුළුවන් prompt එකේ size එකත් ඔයාලට මදිට දීලා ඊතලෙ උඩ දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ChatGPT එකට යන අපිට බලා ගන්න පුළුවන්. හරින් ඔයාලට මෙන්න මේ image එක create වෙන්න විනාඩි දෙකක් අතර කාලයක් පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ image එක create කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ක්‍රියේට් වෙලා තියෙනවා කියලා. අපි දුන්න prompt එක අනුව තමයි මෙන්න මේක ක්‍රියේට් වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ඕන විදිහට මෙන්න මේ ෆොටෝ එක ක්‍රියේට් වෙලා තියෙනවා නම් උඩ බලා ගන්න පුළුවන් save කියලා එකක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ save කියන බටන් එක උඩ දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ ෆොටෝ එක ඔයාලගේ gallery එකටම save කරගන්න. හරි ඉතින් ඔයාලට පුළුවන් අද මම කියපු විදිහෙන් මෙන්න මේ අලුත් ට්‍රෙන්ඩ් එකත් ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඒත් එක්ක මගේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා. ඔයාලට පුළුවන් අද මම මේ කියපු විදිහට ඔයාලට පුළුවන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් කියලා තියෙන මෙන්න මේ AI ෆොටෝ එකත් ඔයාලට ක්‍රියේට් කරගන්න. ඔයා තාමත් වීඩියෝ ලයික් එකක් දැම්මේ නැත්නම් වීඩියෝ ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවොත් මෙන්න මේ AI ෆොටෝ හදන්න දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකත් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන subscribe button එක touch කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.